ඔයත් එක දෙන්නේ මෙත්තා බ්‍රෝ ටිප් channel එකත් එක්ක ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ 2026 වර්ෂයේ තිබූ ශිෂ්‍යත්ව පේපරේ සහ පළවෙනි කොටස සහ ඒකට පිළිතුරු. ඔයාලට පේපරේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ ෆස්ට් කමෙන්ට් එකේ දාලා ඇති ලින්ක් එක. ඒකෙන් ගිහින් ඔයා මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් අපි බලමු 2026 එක පත්‍රයක පිළිතුරු කොහොමද තියෙන්නේ කියලා. මම මේ විදිහට ඕපන් කරගන්නවා මේ PDF එක. එක පත්‍රේ තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලට පේනද මේ පේපරේ කියලා? මේක තමයි 2026 පේපරේ 8/9 වෙනිදා තිබූ මේ ළඟදී තිබූ ශිෂ්‍යත්ව පේපරේ. එහෙනම් අපි උත්තර බලමු. අවුනේ පළවෙනි එකට උත්තරේ තමයි මේ B සහ D කියන එක. දෙවෙනි එකට උත්තරේ තමයි මේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි එකට මේ 32 කියන එක තුන්වෙනි එක. හතරවෙනි එකට තුන්වෙනි එක වයඹ. පස්වෙනි එකට පළවෙනි එක. කියන්නේ පළවෙනි එකම තමයි. 6ට දෙක පාසලක්. 7ට දෙක රුපියල් 6කි. 8ට දෙක සහ 3කි. 9 පිටුවට යාළුවනේ. 9ට 2 123යි. 10ට අඟහරුවාදාය. 11ට 2 12ට 1 13ට 3 14ට 3 අපි යාළුවනේ ඊළඟ පිටුවට යමු. ඇත්තම කිව්වොත් මේ පාර විභාගය ටිකක් ලේසි යාළුවනේ, ටිකක් නෙමෙයි ලේසි. දෙකපත් වෙන ලකුණු 100ටම ඔයාලට යන්න පුළුවන්. මේ විදියට 15 වෙනි ප්‍රශ්නේ ඉඳන් බලමු. 15ට 1 ඒ කියන්නේ උත්තරේ 2. 16ට 2 CBAD කියන උත්තරේ. 17ට 2 18ට 1 ඒ කියන්නේ 3යි. 19ට 2 20ට 2 DACBE කියන එක යාළුවනේ. එහෙනම් අපි ඊළඟ පිටුවටත් යමු. 21 වෙනි ප්‍රශ්නය. 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි යාළුවනේ තුන්වෙනි උත්තරේ. 22ට 2 23ට 2 24ට 3 25ට 1 25ට 1 අපි ඊළඟ වීඩියෝවලත් යමු යාළුවනේ. අපි ප්‍රශ්න 25ක්ම ඉවරයි. අපි දැන් 26 වෙනි ප්‍රශ්නෙට යමු. 26ට යාළුවනේ 3 යාළුවනේ 2 නෙමේ. 26ට 3 27ට 1 28ට 2 5ය කියන එක. 29ට 2 30ටත් 2
13යි. දැන් ඒකත් ඉවරයි. අපි ඊළඟ පිටුවටත් යමු. 31 වෙනි එකට උත්තරේ තමයි 1. පෙරවරු 7:30ට කුරුදුවත්ත දුම්රිය ස්ථානයේ පසු කළේ කියන එක. 32ට 3. 33ට 1. 34ට 3. 35ට 2. එකත් ඉවරයි. එහෙනම් අපි ඊළඟ පිටුවටත් යමු. 36ට 3. 36ට 3. 36ට 3. 37ට 2. 38ට 2 කමාල් කියන එක. 39 3. 40 තමයි 3. ඔයාලගේ මේ පිළිවෙලට තියෙනවා නම් උත්තර හරියටම නිවැරදි යාළුවනේ. ඔයාලට ලකුණු 100ක්ම ගන්න පුළුවන්. යාළුවනේ ඔහොම තමයි 2026 ශිෂ්‍යත්ව පේපරේ උත්තර ටික ඇවිත් තියෙන්නේ. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි කොටසත් අරන් එන්නම්. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්. ගුඩ් බයි. පේපර් එක අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් බොක්ස් එකේ තියෙනවා. පේපරේ PDF එක විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට යාළුවනේ. එහෙනම් ගිහින් එන්නම්.